සුබ දවසක් වේවා මගේ හිතවතුනි. මම අද ඔබ වෙත වීඩියෝ එක ගෙන එන්නේ ඉතාමත් මනහර පරිසරයක සිට. ඔබ මුත්‍රා කළ පසු ඔබේ මුත්‍රා කළ ස්ථානයේ ඔබ හොඳින් පරීක්ෂා කර බලා තිබෙනවද? මුත්‍රා කළ පසු අධික පෙනෙනවද කියලා ඔබ නිරීක්ෂණය කරලා තියෙනවද? සාමාන්‍ය මුත්‍රා කළ පසු අධික පෙනෙන්නේ නම් එය මොන වගේ තත්ත්වවලදී ඇතිවෙනවද? ඒ රෝගී තත්ත්වයත් පරීක්ෂා කරන්නේ කොහොමද? එසේ පෙනීමෙන් මොන රෝග තත්ත්වවලටද කියලා මම අද ඔබ වෙත ඉදිරිපත් කරනවා. මගේ channel එක තාමත් subscribe කර නැත්නම් ඒ subscribe කරන්න. එතකොට මම channel එක වෙත දාන වැදගත් වීඩියෝ ඔබට කෙලින්ම නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. මුත්‍රා කළ පසු අධික පෙනෙන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙනවා නම් අපේ ශරීරයේ ලේවල තියෙන ප්‍රධානම සංඝටකයක් වන්නේ ප්‍රෝටීන්. ඉතින් මෙම ප්‍රෝටීන් ඇල්බියුමින් ලෙස තමයි රුධිරයේ වැඩිපුර පවතින්නේ. මෙම ඇල්බියුමින් වකුගඩු හරහා එළියට යෑම මගින් තමයි මුත්‍රාවල අධික පෙනෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ වකුගඩු වලින් පිට වෙන්නේ අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලින් පිට වෙන ශරීරයට අහිතකර ද්‍රව්‍යයන්. නමුත් ප්‍රෝටීන් කිසිසේත්ම සාමාන්‍ය වකුගඩු වලින් පිට වෙන්නේ නැහැ. එසේ වකුගඩු වලින් ප්‍රෝටීන් එසේත් නැත්නම් ඇල්බියුමින් පිට වෙන්නේ කුමන හෝ රෝග තත්ත්වයක් පවතිනවා නම් මෙසේ ඇල්බියුමින් පිටවීම එසේත් නැත්නම් ප්‍රෝටීන් පිටවීමට අපි කියනවා ප්‍රෝටීන් යූරියා එසේත් නැත්නම් ඇල්බියුමින් යූරියා කියලා. දියවැඩියාව අධිරුධිර පීඩනය වගේ රෝග තත්ත්වයන් වලදී මූලිකවම ප්‍රෝටීන් මුත්‍රා සමග පිට වෙන්න පුළුවන්. ඒට අමතරව නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය පවතිනවා නම් වකුගඩු වල එවිටද ශරීරයෙන් ප්‍රෝටීන් පිටවීමක් සිද්ධ වෙනවා. මේට අමතරව ඕනෑම වකුගඩුවට හානි වන රෝග තත්ත්වයකදී ශරීරයේ කිසිම ලක්ෂණයක් පෙන්නුම් නොකර මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදු වෙනවා. මෙසේ දිගින් දිගටම මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවි රුධිරයේ ප්‍රෝටීන් මට්ටම අඩු විට රෝග ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. එහිදී වල්ලු කර ඉදිමීම, ශරීරයේ වෙනත් කොටස් ඉදිමීම, මුහුණ, ඇස්වට ඉදිමීම සහ බඩ ඉදිමීම වගේ රෝග ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන්. මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය. එසේත් නැත්නම් UFR පරීක්ෂණයක් මගින් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔබේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වෙනවා නම් එසේත් නැත්නම් අධික ලෙස මුත්‍රා කළ පසු පෙන ස්වභාවයක් පවතිනවා නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමු වී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඔබට මම වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක් දැනුවත් වීමට ෂෙයා කරන්න. මගේ channel එක තාමත් subscribe කර නැත්නම් subscribe කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.